ලෝකය කියන්නේ පුදුම සහගත සහ විවිධාකාර මිනිසුන්ගෙන් පිරුණු තැනක්. අද අපි කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී දරුවන් පිරිසක් ගැන. මේ දරුවන් නිපදෙද්දීම දුර්ලභ රෝග තත්ත්වයන් එක්ක ඉපදුනත් ඔවුන්ගේ ධෛර්යය සහ ශක්තිය ලොව පුරා සිටින ජනතාවට ලොකු ආදර්ශයක් වෙලා තියෙනවා. ඉතින් ලෝකයේ ඉන්න අසාමාන්‍යම ළමයි 10 දෙනෙක්ව හඳුනාගන්න සූදානම් වෙන්න. ඩිඩිය මොන්ටාල්වෝ. ඔයාලට හිතාගන්න පුළුවන්ද පිටේ කැස්බෑක් අටුවක් වගේ ලොකු ගෙඩියක් එක්ක ඉපදෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා? මේක හරියට චිත්‍රපටයක එන සුපිරි වීරයෙක්ගේ කතාවක් වගේ හිතුණට කොලම්බියාවේ ඉන්න ඩිඩිය මොන්ටාල්වෝට මේක ඇත්තටම මොහොන දෙන්න ඕන සිද්ධියක්. කොන්ජෙනිටල් මෙලනොසයිටික් නෙවස් කියන දුර්ලභ තත්ත්වය නිසා එයාගේ ඇඟෙන් 70ට විතර වැහෙන්න ලොකු ලපයක් වගේ කොටසක් හැදිලා තිබුණා. මේ නිසා ආදරයට වගේම විහිළුවටත් එයාට කිව්වේ කැස්බෑ ළමයා ටර්ටල් බොයි කියලා. ශාරීරික අපහසුතාව වගේම සමාජයෙන් එයාට ලොකු කොන්වීමකට ලක් වෙන්න උනා. ගමේ අය හිතුවේ මේක අවාසනාවක් කියලා. ඒ නිසා එයාට ඉස්කෝලේ යන්නත් උත්සවයකට සහභාගී වෙන්නවත් ඉඩ ලැබුණේ නැහැ. හැබැයි යාගේ වාසනාවට බ්‍රිතාන්‍ය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වුණ නීල් බුල්ස්ට්‍රෝඩ් මේ ගැන දැනගෙන බොගෝටා වලට ඇවිත් තවත් වෛද්‍ය කණ්ඩායමක් එක්ක එකතු වෙලා සැත්කම් මාලාවක් කරලා මේ කොටස අයින් කළා. මේ සැත්කම සාර්ථක වුණාට පස්සේ ඩිඩියට දැන් සාමාන්‍ය දරුවෙක් වගේ ඉස්කෝලේ යන්නත් සතුටින් ජීවත් වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට අපි හඳුනගනිමු පිලිපීනයේ ඩවෝ සිටි වලින් ආපු ඇලෙක්සැන්ඩ්‍රා සියැන්ග්ව. 2004 ජූලි මාසයේ ඉපදුණු ඇලෙක්සැන්ඩ්‍රාගේ උස අඩි 4යි අඟල් 6ක් විතරයි වෙන්නේ. ලැංගර්හාන්ස් සෙල් හිස්ටියෝසයිටෝසිස් කියන දුර්ලභ රෝගය නිසා එයාගේ අස්ථි වර්ධනයට බලපෑම් වෙලා තියෙනවා. මේ නිසා එයාට ලැබිලා තියෙන පොඩි ළමයෙක් වගේ පෙනුම සහ කටහඬ දැන් එයාගේ අනන්‍යතාවය වෙලා. ඇලෙක්සැන්ඩ්‍රා ඉන්ස්ටාග්‍රෑම් සහ ටික්ටොක් වගේ සමාජ මාධ්‍ය හරහා ගොඩක් ජනප්‍රියයි. එයා මෝස්තර නිරූපණයට සහ සින්දු වලට රඟපාන්න හරිම දක්ෂයි. එයාගේ හීනය තමයි වෘත්තීය මෝස්තර නිරූපිකාවක් වෙන එක. මේ ලෙඩ රෝග තිබුණත් හිතේ හයිය තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුරුවන් කියලා එයා ඔප්පු කරලා තිනවා. බයසිද් හොසේන්. බංග්ලාදේශයේ ඉන්න බයසිද් හොසේන් පොඩි ළමයෙක් වුණාට පෙනුමෙන් වයසක මිනිසෙක් වඩේ. 2012 දී ඉපදුණු බයසිද්ට තියෙන්නේ ප්‍රොජීරියා කියන ජානමය රෝගය. මේ නිසා සාමාන්‍ය කෙනෙක්ට වඩා 8 ගුණයක් වේගින් එයාගේ ඇඟ වයසට යනවා. වයස අවුරුදු 4 වෙද්දී එයාට රැලි වැටුණු හමක්, ගිලුණු ඇස් සහ වයසක පෙනුමක් ලැබුණා. පෙනුම එහෙම වුණාට එයා හරිම බුද්ධිමත් දරුවෙක්. හැබැයි අනිත් ළමයි එයාට බය නිසා ලං වෙන්නේ නැහැ. මේ රෝගයේ මිලියන 8කට එක්කෙනෙක්ට වගේ තමයි හැදෙන්නේ. සන්ධි වේදනා සහ හෘද රෝග වගේ ගොඩාක් අමාරුකම් මැද තමයි එයා ජීවත් වෙන්නේ. එයාගේ කතාවෙන් ලෝකයට මේ දුර්ලභ රෝග ගැන වගේම අනුකම්පාවේ වටිනාකම ගැනත් කියලා දෙනවා. ශාලට් ගාසයිඩ් කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න පුංචි ගැහැණු ළමයෙක්. 2007 දී ඉපදෙද්දී එයාගේ බර කිලෝ 1කටත් අඩුයි. ප්‍රයිමෝඩියල් ඩ්වාෆිසම් කියන රෝගයේ හරිම දුර්ලභ තත්වයක් නිසා එයාගේ වර්ධනය ගොඩාක් අඩුයි. වෛද්‍යවරු මුලින් හිතුවේ එයා ජීවත් වෙන්න එකක් නෑ කියලා. පවුලේ අය එයාට බෝනික්ෙක් පනේ කියලා කිව්වත් එයාට තාමත් බේබි ශාලට් කියන එකට නම් එයා කැමති නෑ. පුදුමේ කියන්නේ එයා දැන් සාමාන්‍ය ළමයෙක් වගේ අනිත් ළමයි එක්ක ඉස්කෝලේ යනවා. එයාගේ දෙමව්පියන් එයාට සාමාන්‍ය ජීවිතයක් දෙන්න ලොකු කැපකිරීමක් කරනවා. ශාර්ලට්ගේ කතාවෙන් පේන්නේ ආදරය සහ රැකවරණය තියෙනවා නම් ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් බවයි. මෙක්සිකෝවේ ලුයිස් මැනුවෙල් ඉපදෙද්දී සාමාන්‍ය බරක් තිබුණ දරුවෙක්. හැබැයි මාස කිහිපයක් යද්දී යාගේ බර පුදුම විදිහට වැඩි වෙන්න ගත්තා. මාස 10 වෙද්දී යාගේ බර රාත්තල් 62ක් වුණා. ඒ කියන්නේ අවුරුදු 9ක ළමයෙක්ගේ බර ලගේ. විශේෂම දේ තමයි එයා ගොඩාක් කෑම කන ළමයෙක් නෙවෙයි. දොස්තරලා සැක කරන්නේ මේක ප්‍රෝඩ-විලි සින්ඩ්‍රෝම් කියන ජානමය රෝගිය වෙන්න පුරුවන් කියලා. මොන දේ වුණත් ලුයිස් හරිම ක්‍රියාශීලී දරුවෙක්. එයාගේ පවුලේ අය මේකට ප්‍රතිකාර හොයන්න ගොඩක් මහන්සි වෙනවා. මේ වගේ දුර්ලභ රෝගවලට ප්‍රතිකාර හොයාගන්න එක කොච්චර වැදගත්ද කියලා ලුයිස්ගේ කතාවෙන් පැහැදිලි වෙනවා. මොහමඩ් කලීම්. ඉන්දියාවේ ජාර්ඛණ්ඩ් වල ඉන්න මොහමඩ් කලීම් ඉපදුනේ යෝධ අත් දෙකක් එක්ක. එයාගේ එක අතක් රාත්තල් 17ක් විතර බරයි වගේම අඟල් 13ක් දිගයි. මේ නිසා සපත්තු ගැට ගහන එක, කෑම කන එක වගේ පොඩි දේවල්වත් කරගන්න යාට බැරි වුණා. ගමේ අය යාට යක්ෂ දරුවා කියලාත් කිව්වා. හැබැයි පවුලේ අයගේ සහයෝගය නිසා 2015 දී එයාට අවුරුදු 8ක් වෙද්දී සැත්කම් මාලාවක් කරලා මේ අත්වල ප්‍රමාණය අඩු කරගන්න පුරුවන් වුණා.
වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා කලින්ගේ ජීවිතය දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. පෑන් ෂියන් හැන්ක්. චීනයේ පෑන් ෂියන් හැන්ට හැමෝම කියන්නේ ෆිෂ් බොයි නැත්නම් මාළු ළමයා කියලා. එයාට තියෙන්නේ ඉක්තියෝසිස් කියන ජානමය රෝගය. මේ රෝගය නිසා එයාගේ මුළු ඇඟම මාළුවෙක්ගේ වගේ කොරපුතු වලින් වැහිලා. ඇස්, කට, නහය පවා මේ නිසා හැඩය වෙනස් වෙලා තියෙන්නේ. රැයට නිදාගන්න බැරි තරම් ඇඟ කසනවා වගේම රස්නය දැනෙනවා. මේ තරම් අමාරුකම් තිබුණත් පෑන් හරිම ධෛර්යවන්තව මේකට මුහුණ දෙනවා. ටෙසා එවන්ස්. අයර්ලන්තයේ ටෙසා එවන්ස් කානේ හරිම සතුටින් ඉන්න දරුවෙක්. එයාගේ විශේෂත්වය තමයි එයා ඉපදුනේ නහයක් නැතුව. ඇරිහීනියා කියන මේ තත්ත්වය ලෝකෙම වාර්තා වෙලා තියෙන්නේ 100කටත් වඩා අඩුවෙන්. එයාට ගඳ සුවඳ දැනෙන්නේ නැති වුණාට හරිම ධෛර්යවන්තයි. එයාට නහයක් හදන්න අලුත් තාක්ෂණය පාවිච්චි කරලා 3D ක්‍රමයට සැත්කම් මාලාවක් කරනවා. එයා ලොකු වෙද්දී හැම ඉඩ හදාගන්න පුළුවන් විදිහට තමයි මේක කරන්නේ. ටෙසාගේ පවුලේ අය මේ රෝගය ගැන ලෝකෙටම කියලා දෙන ගමන් ආදරේ බලය ගැනත් අපිට කියලා දෙනවා. දීකිඳුරු දැරිය මර්මේඩ් ගර්ල් විදියට හැමෝම අඳුරගත්ත ශයිලෝ පෙපින් ගැන බලමු. 1999 ඉපදිනු එයාගේ කකුල් දෙකකට එකතු වෙලා තිබුණ නිසා හරියට මත්සයෙක්ගේ වලිගයක් වගේ පෙනුනේ. වෛද්‍යවරු මුලින් කිව්වේ එයා දවස් කීපයකින් මිය යයි කියලා. ඒත් එයා හැමෝගෙම හිත වෙනස් කරලා අවුරුදු 10ක් ජීවත් වුණා. වකුගඩු බද්ධ කිරීම් ගොඩක් කළත් එයා ජීවිතේ වින්ද කෙනෙක්. රූපවාහිනි වැඩසටහන් වලට පවා සහභාගී වුණා. 2009 දී එයා අපිව දාලා ගියත් එයාගේ කතාව අදටත් හැමෝටම ධෛර්යයක් ගේනවා. දීපක් පාස්වාන්. අන්තිමට අපි බලමු ඉන්දියාවේ දීපක් පාස්වාන් ගැන. එයාගේ බඩ හරියෙන් තව කකුල් දෙකක් සහ අත් දෙකක් එළියට ඇවිත් තිබුණා. මේක පරපෝෂිත නිවුන් දරුවෙක්ගේ කොටසක්. සමහරු එයා විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කියලා වන්දනා කරන්නත් ගත්තා. හගයි අවුරුදු 7 දී බැංගලෝර් වලදී සංකීර්ණ සැත්කමක් කරලා මේ වැඩිපුර අවයව අයින් කළාට පස්සේ දැන් දීපක් සාමාන්‍ය දරුවෙක් විදියට සතුටින් ජීවත් වෙනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා යාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ දරුවෝ ලොකු අභියෝගවලට මුහුණ දුන්නත් කවදාවත් උත්සාහය අතහැරියේ නැහැ. ජීවිතේ මොන දේ වුණත් ශක්තිමත් වෙන්න ඕන කියලා මේ අය අපිට කියලා දෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවොත් එක්ක බෙදා ගන්න, ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.